Welcome back to my YouTube channel. ඉතින් එන්නද මගෙත් එක මූවි එකක් බලන්න යන්න. සාමාන්‍යයෙන් මගේ වයසේ කට්ටිය මූවිස් බලන්න යන්න ඕනේ බොයිෆ්‍රෙන්ඩ් එක. හැබැයි මං යන්නේ අපේ අම්මා එක්ක. මොකද මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ. Don't cry. Don't cry. ඉතින් අපි අද මූවි එක බලන්න ආවේ රීගල් සිනමා එකට මොරටුව. ඉතින් අපි ආපු ගමන් ටිකට්ස් ටික අරගෙන ටක් ගාලා මූවි එක බලන්න ගියා. අපි බලන්න ගියේ මූවි එක මට කියන්න හම්බුන්නේ නෑනේ. අපි බලන්න ගියේ The Wife මූවි එක. ඉතින් මම ඔයාලට මූවි එකේ පොඩි පොඩි ක්ලිප්ස් වගේ දැම්මා. මම මේ ක්ලිප්ස් වලින් පස්සේ කියනවා මූවි එක කොහොමද කියලා. ඔයාලත් බලන්නකෝ. යනවා. යකෝ මේකට මං අඬ එකක් අදන් ගියා ප්‍රසෙට් නේ. දැන් ඕකද තමුන්ගේ වැඩේ? හොඳට බලනවා. කවුද ඉන්දික කියන්නේ? ඉන්දික කියන්නේ මගේ යාළුවෙක්. මං එහෙම යාළුවෙක් ඉන්නවා කියලා දන්නේ නැහැ නේ. මේ නිර්මල. දැන් මගේ හැම යාළුවෙක් ගැනම ඔයා දන්නවද? ඔයාගේ යාළුවා ගැන මම දන්නවද? අනිත් මගේ ජීවිතේ හම්බෙන හැම මිනිස්සුකම තමුසට කියන්නේ මොනවද? මොකටද ඔච්චර කේන්ති ගන්නෙ? මේ මම මෙච්චරයි තමුන්ට කියන්නේ හරිද? අනේ කතරගම දෙවියනේ මේ මිනිස්සයා මට හොරයක් බොරුවක් වංචාවක් කරනවා නම් වෙන ගෑනු පස්සේ එහෙම යනවා නම් මේ මිනිහා කරන කියන කිසිම දෙයක් හරියන්න එපා. ඇත්තමයි හොඳක් නම් වෙන්නෙම එපා. කතරගම දෙවියට ගෙන්න දෙන්නේ කිනෝ. තමුසට කොහොමද මම අරගන්න ඕනේ? අපේ අම්මගේ පුතේ හරි මම අපේ අම්මගේ පුතේ අහුවේ නැහැ. මම මේකේ පයින් මේකේ බිට බැටලා කෑලි කෑලි කුඩු වෙනවා කෑලි තෝරගන්න බැරි වෙන්නේ. නම්මනේ පුතා මට බලන්න ඉනි පයින් පොත්. පයින් තමයි යකෝ. මම මුල මේකේ පයින්. තමුසේ ඔය පයින් නෑ ඔය. මම මට දෙන්න. පුතුරුගේ මම නෑ. ඉතින් අපි මූවි එක බලලා ඉවර වුණාට පස්සේ තමයි ෆොටෝස් ගත්තේ. මොකද අපිට ෆොටෝස් ගන්න ටයිමින් තිබ්බේ නැහැ. මූවි ගැන කතා කළොත් ඕවරෝල් හොඳයි, ලස්සනයි. ඉතින් අද මායාමයි තනියෙන් නෙමෙයි මූවි එක බලන්න ආවේ. ප්‍රමුඛාන්ටි, නිරංජලා ආන්ටි, චමාෂා ආන්ටි, හසරේ නංගිත් අපිත් එක්ක මූවි එක බලන්න ආවා. හායි. හායි. ඉතින් ක්ලෝ මැෂින් එකක් කොහෙද? අපේ නිරංජලා ආන්ටි එතන ඉන්නවා. ඔන්න ඉතින් එදත් එයා සල්ලි දාලා කොයින් එකක් අරගෙන ක්ලෝ මැෂින් එක try කළා. අයියෝ ඉතින් නිරංජලාට try කරන එක දැකලා මටත් හිතෙන try කරන්න ඕනේ කියලා. ඉතින් මමත් try කළා. බලන්නකෝ මට වෙච්ච දේ. ඉතින් මේ අපේ අම්මලාගේ TikTok session එක මේ ඇවිල්ලා behind the scene මම ඔයාලට මේ වීඩියෝ එක පෙන්නන්නම් තව චුට්ටකින්. A few moments later. ඉතින් මේ ඇවිල්ලා අනිත් වීඩියෝ එකේ behind the scene ඒකෙත් ඔරිජිනල් වීඩියෝ එක මම මේකෙන් පස්සේ දාන්නම්. A few moments later. අපේ හැඩ හොඳ නැතිනම් පස්සෙන් එන්නේ බොරුවට බිහිලු නොකර මෙහෙන් දුවලා යන්නේ මා ඔබට ගැලපීනම් ආදරේ තියෙනවනම් ඇයි ඔබ බොරු කරලා මා හදරිද වන්නේ
ඉතින් අපි මූවි එකත් බලලා ඉවර වෙලා ටික්ටොකුත් කරලා අපි දැන් ගෙදර යන්න තමයි රෙඩි වෙන්නේ. අපි දැන් ලිෆ්ට් එකේ පල්ලෙහාට ආවා. මොකද පල්ලෙහා මෝල් එක තියෙනවා. දැන් චමා ශාන්තිත් ගියා, නිරංජලා ආන්ටිත් ගියා, ප්‍රමුඛ ආන්ටිත් ගියා. මායාවන් හංගමේ සියාවක් වත්දී ඇගිරුම ඇතින් විඳෙමි රූපේ මන බන්ධනී ප්‍රේමයේ අනුරාගිනී වේදනාවේ මා තනිවෙමි. ඉතින් ඔන්න ඔහම අපි හැමෝටම බයි කියලා පොඩ්ඩක් shopping කරලා ආපෝ ගෙදර යන්න පිටත් වුණා. මේ vlog එකත් මං හිතනවාලා ආසාවෙන් බලන්න ඇති කියලා. මේ vlog එකෙන් අන්තිමට මම දාන්න ෆොටෝස් ටික. ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. අපි තව vlog එකකින් ඉක්මනටම හම්බෙමු. bye. හන්දවන් ගෙවුනාවේ නොබගේ අස්මානේ රහසේම මිමිනේ සෙනෙහේ ආශාවන් මැවුනාවේ පාසේ ආදරයේ තුරුලේම විඳිනේ සුවසේ හදවත මම පාකලා නුඹේ දිහා බලා හිඳින් කියා